විස කාන්තා ලෝක කුසලාන තරඟා වලිය මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇතුව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලද දැවැන්ත ජයග්‍රහණයක් සමග මේ වෙන විට ප්‍රසාද ලකුණු සටහනත් යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතුව තිබෙනවා කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුළු 9ක දැවැන්ත ජයක් වාර්තා කළා. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනත් දැන් වෙනස් වෙලා තිනවා. ශ්‍රී ලංකා කණ්ඩායමටත් සුපිරි වටේට යෑමට දැන් හැකියාවක් පවතිනවා කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. ඉදිරි තරඟ ජයග්‍රහණයන් පරාජයන් වීම අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි වටේට යෑමට හැකියාවක් පවතිනවා කියන කාරණාව තමයි විස්තර විචාරකින් නැත්නම් ප්‍රවීණ ක්‍රිකට් විචාරකින් පෙන්වා දෙන්නේ. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් එංගලන්ත කණ්ඩායම පෙරමුණේ පසු වෙනවා. ඒ දෙවන ස්ථානය බටහිර ඉන්දිය කාන්තා කණ්ඩායම පසු වෙනවා. ඒ තුන්වෙනි ස්ථානය නවසීලන්ත කාන්තා කණ්ඩායම, සිව්වෙනි ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායම, පස්වෙනි ස්ථානය ස්කොට්ලන්ත කණ්ඩායම, හයවෙනි ස්ථානය නෙදර්ලන්ත කණ්ඩායම පසු වෙන. ඒ අනුව ඉතිරි ඇති තරඟ ඉතාමත් තීරණාත්මක තරඟ කීපයක් තමයි පවතින්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි සිව්දෙනාගේ වටේට යෑමට අවස්ථාවක් හිමි වෙනවා නම් මේ ඉතිරිව ඇති තරඟ ජය පරාජය ඉතාමත් වැදගත් වෙනවා කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි සිව්දෙනාගේ වටේට යෑමට නම් මොන වගේ දෙයක් ප්‍රසාද ලකුණු සටහනේ විය යුතුද, මොන වගේ පරාජයන් විය යුතුද, ඉතිරිව ඇති තරඟ ගැන කතා කළොත් එංගලන්ත කණ්ඩායම ඉතිරි තරඟ දෙකම අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුමයි. ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි වටේට යෑමට හැකියාවක් යම් බලාපොරොත්තුවක් පවත්වා ගන්නවා නම් ඒ වගේම තමයි බටහිර ඉන්දිය කොදව් කණ්ඩායම ඉතිරි තරඟ දෙකම අනිවාර්යයෙන්ම පරාජයට පත්විය යුතුයි. ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරිගේ වටේට යෑමට හැකියාවක් බලාපොරොත්තුවක් තියා ගැනීමට නම් ඒත් එකම තමයි නවසීලන්ත කණ්ඩායම උන්ගේ මීළඟ තරඟය අනිවාර්යයෙන්ම පරාජයට පත්විය යුතුයි. ඒ වගේම තමයි ඉතිරිව ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට එක් තරඟයක් ඉදිරිව තිබෙනවා ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව. එම තරඟය දල ලකුණු වේගයක් සමග වැඩි ලකුණු සංඛ්‍යාවකින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුයි. නැත්නම් ස්කොට්ලන්ත කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රවේගකාරී පිටිහාරඹයක නිරත වෙමින් අඩු පන්දු වාර කීපයක් වැය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුයි. ඒ අනුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන කාන්තා තරඟාවලියේ සුපිරි වටේට යෑමට හැකියාවක් තිබෙන්නේ කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. ඒත් එකම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලබාගත් දැවැන්ත ජයග්‍රහණයෙන් පසුව ඇය මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කරේ මේ ලෝක කුසලාන තරඟාවලියට එනකොට මීට වඩා සැලසුම් සාගතව ආවේ බටහිර ඉන්දිය කොදව් කණ්ඩායමට එරෙහිව තරඟයේ ජයග්‍රහණය කරන්න තිබුණා. නායිකාව ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිටිහරඹය නිසා ඒ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහි ගියා කියන කාරණාව තමයි ඇය කිව්වේ. ඒත් එකම තමයි මාධ්‍යවේදීන් ඇයගෙන් ප්‍රශ්න කළා මේ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලබාගත් සුපිරි සතකයක් සමග ඔබ සතුටින්ද ඉන්නේ කියන කාරණාව ඇයගෙන් ප්‍රශ්න කළා. ඇය සඳහන් කළේ සතකය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්. හැබැයි ලෝක කුසලාන තරඟාවලියේ ලද පරාජයන් ගැන සෑහීමකට පත් වෙන්න බෑ. තාමත් වේදනාවෙන් පසු වෙනවා කියන කාරණාව තමයි ඇය සඳහන් කරේ.